අපේ සමාජයේම තියෙන නරකක් තමයි කවුරු හරි දැක්ක ගමන් අහනවා මොකද මහත් වෙලා. ඒකන ඒ කෙට්ටු වෙලා. කාටහරි ආදරයට ලෙඩක් දුකක්ද කියලා දැනගන්න අහන එක වෙනම කතන්දරයක්. හැබැයි ඇත්තටම අපේ බහුතරයක් අහන්නේ ඉන්සල්ට්. හිංසනයට. කවුරු හරි මහත් වුණාම ඉතින් අපිට මොකද අපි කරේ තියන් ඉන්නවා. ඇයි? දැක්කොත් අහන්නේ ඇයි මහත් වෙලා? ඇයි කෙට්ටු වෙලා? එක්කවන ළමයි නැද්ද? තාම නැද්ද? මොකටද? හදලා දෙන්නද? හැදුනොත් ඇංකර් හොයලාගෙන හින්දනවද? ඇයි එහෙම වෙන්නේ? ඇයි අනුන්ගේ පවුල් ගැන නේද? අවුරුදු 20 පැනපු ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් දැක්කොත් බඳින්නේ නැද්ද? බඳින්නේ කවද්ද? බඳින්නේ නැද්ද? බඳින්නේ කවද්ද? ඉතින් අම්මා තාත්තටත් මේක මහ ගින්දරක් ඊට පස්සේ ඇයි වටේ උන්ගේ බේරෙන්න බැරි හින්දා. හරියට නිකන් බැඳපු උන් උපරිම සන්තෝෂෙන් ඉන්නා වගේ තමයි ප්‍රශ්න අහන්නේ. වෙන්න එපා. ඒ සමහර කෙනෙක් බඳින්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ කැමති. සමහර අය බඳිනවා. සමහර අය බැඳලා ළමයි හදනවා. සමහර අය ළමයි හදන්න කැමති නැහැ. මේ ලෝකෙ එහෙමනේ. ඉතින් මොකද කරන්නේ ඒකට? ඒගොල්ලෝගේ කැමැත්ත. අපිට මොකටද ඒක? කවුරු හරි කිව්වොත් මම බැඳලා ළමෙක් හදනවා පිස්සු බොක්කක් කරනවා හොඳයි. කවුරු හරි කිව්වොත් මම නම් ළමයි හදන්නේ නැහැ තනියෙන් ඉන්න. ඒකටත් අපිට සුබ පතන්න පුළුවන්. ඔයාට කරදර අඩුයි වැඩි වෙලාවක් භාවනා කරන්න පුළුවන්. කොහේ හරි ඇවිදිනු හැම එකකම බෙනිෆිට්ස් තියෙනවනේ නේද? අපි කාගේවත් ජීවිතවල තියෙන දේවල් හොයන්න ඇඟිලි ගන්න යන්න හොඳ නැහැ. නරකයි. ඒව අපේ ගම්වැසියෝ පුරුදු වෙන්න ඕනේ. හරියට හිතන්න. අනුන්ගේ ජීවිතවලට අතපොවන්නේ නැතුව ඉන්න. කවුරු හරි කෙනෙක් බඳින්න නැතුව ඉන්නවා ඒක එයාගේ ප්‍රශ්නයක් එච්චරයි. කවුරු හරි කෙනෙක් බැඳලා ළමයි හදන්නේ නැත්නම් ඒකත් එයාගේ ප්‍රශ්නයක්. උදම කරුම කියන්නේ අම්මට තාත්තටත් නැති අමාරු වෙන උන්ට තියෙන එකනේ නේ. ඒක හරි නරකයි. සිංහල මිනිස්සු වෙනස් වෙන්න ඕනේ කරුණා කරලා නේ. ඒවා නරකයි. කවදාකවත් අල්ලපු ගෙදර ළමයෙක්ගෙන් ඒව අහන්න යන්න එපා. අහන්න එපා. කසාද බැඳලා ඉන්න කෙනෙක්ගෙන් අහන්න එපා ළමයි ගැන. ඇයි අහන්නේ? මොකටද අහන්නේ? බෞද්ධයන්ට එහෙම අහන්න පුළුවන්ද? එහෙම අහන්න බෑ. බෞද්ධයෝ තවත් කෙනෙකුගේ ජීවිතේට රිදෙන දේවල් ප්‍රශ්න කරන්නේ නැහැ. තවත් කෙනෙක් අපි දන්නවද එයා කොච්චර පීඩා විඳ ඉන්නවද කියලානේ. අපි සමහර දේවල් අහන්න යන එක කොච්චර දුකක්ද යාට. ඇයි අහන්නේ? ඒ නිසා මේ රටේ නම් ඔය වගේ වැහුවොත් පොලිසියට කෝල් කරන්න විදියක් නැහැ. ලෝකේ අනික් රටවල් වල නම් ඔය වගේ වහාවොත් කෙලින්ම ඉන්සල්ට් කරලා කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ප්‍රශ්න කරන කරදර කරනවා.